ඉරානය හුදකලා කරන්න ගිහිලා ඇමරිකාවට චීනයත් එක්ක ගැටෙන්න වෙයිද? අද 2026 අගෝස්තු මාසේ 25 වෙනිදා Around the World with Dr. K Beyond the Headlines වෙතින් අද අපි අවධානය යොමු කරනවා ඇමරිකාව සහ ඉරානය අතර ගැටුමේ අලුත්ම වර්ධනයකට. ඊයේ ඒ කියන්නේ අගෝස්තු 24 වෙනිදා ඇමරිකාව ඉරානයට එරෙහි ආර්ථික පීඩනය තවත් දැඩි කරන බවට ප්‍රකාශයක් කළා. ඇමරිකානු මුදල් අමාත්‍ය ස්කොට් බෙසන්ට් මේ පියවර හඳුන්වලා තියෙන්නේ ඉකනොමික් D-Day එකක් විදිහට. ඉරානයේ තෙල් වෙළඳාම, නාවික ප්‍රවාහනය, මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන්, එතනින් ගියාම මූල්‍ය සහ තාක්ෂණික ජාලවලට සම්බන්ධ පුද්ගලයන්, සමාගම් සහ නෞකා ඇතුළු 60කට ආසන්න ඉලක්ක ඔවුන් මේ යටතේ නම් කරලා තියෙනවා. මෙවර විශේෂත්වය තමයි ඇමරිකාවේ පීඩනය ඉරානයට පමණක් සීමා නොවීම. ඉරානයත් එක්ක ගනුදෙනු කරන වෙනත් රටවල් වල සමාගම් සහ ආයතනත් ඇමරිකානු සම්බාධකවලට හසු වෙන්න පුළුවන් කියලා වොෂින්ටනය අනුතරු අංගවල තියෙනවා. මෙන්න මෙතනදි තමයි චීනය මේ කතාවට ඇතුල් වෙන්න පටන් ගන්නෙ. මොකද ඉරාන තෙල් සඳහා තිබෙන ප්‍රධානතම වෙළඳපොළ තමයි චීනය. මේ වසරේ එක් අවස්ථාවක ඉරානයෙන් චීනයට ගියපු තෙල් ප්‍රමාණය දිනකට බැරල් මිලියන 1.58ක් පමණ වුණා. ජූලි මාසයේ ඒ ප්‍රමාණය දිනකට බැරල් 8,23,000ක් පමණ දක්වා පහළ ගියා. අගෝස්තු මාසයේ කියන්නේ මේ මාසයේ එය තවත් පහළ හෙළමින් දිනකට බැරල් 5,34,000ක් පමණ වෙලා තියෙනවා. ඒ කියන්නේ ජූලි මාසයේ ඉඳන් අගෝස්තු මාසයේ දක්වා පමණක් චීනයට යන ඉරාන තෙල් ප්‍රමාණය 35කට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එහෙම තමයි සංඛ්‍යා දත්ත අපිට කියන්නේ. හැබැයි මේකෙන් කියන්නේ නැහැ මේ දෙගොල්ල අතර තියෙන වෙළඳාම සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා කියලා. ඉරානයෙන් එන තෙල් මැලේසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් ආව වගේ පෙන්වීම, මුහුද මැදදී එක් නෞකාවකින් තවත් නෞකාවකට තෙල් මාරු කිරීම, එතනින් එහාට ගියාම මේ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට චීන මුදල් භාවිතා කිරීම වගේ දේවල් හරහා සම්බාධක මග හරවන්නට මේ දෙපාර්ශ්වයම උත්සාහ කරන බව වාර්තා සඳහන්වල තියෙනවා. එනිසා ඉරානයට සම්බාධක පනවන එකට වඩා ඇත්තටම ඇමරිකාවට මේ වෙලාවේ සම්බාධක ක්‍රියාත්මක කරවීම දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මෙතන අපිට තවත් වැදගත් කාරණාවක් පේන්න පටන් ගන්නවා. ඒ තමයි මේ වෙළඳාමේ වැඩි කොටසකට සම්බන්ධ වන්නේ චීනයේ විශාල රාජ්‍ය තෙල් සමාගම් වලට වඩා කුඩා ස්වාධීන තෙල් පහදු කිරීමේ සමාගම්. ඒ සමාගම් වලට ඉරාන තෙල් මිලදී ගැනීමේ ප්‍රධාන වාසියක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට ඒ තෙල් ලබා ගන්න මේ කුඩා ස්වාධීන සමාගම් වලට හැකියවීම. හැබැයි මෙවරත් අපි දකිනවා මේ ඇමරිකානු සම්බාධකවලදී චීනයේ ප්‍රධාන බැංකු සහ විශාල රාජ්‍ය ආයතන ඔවුන් ඍජුවම ඉලක්ක කරලා නැති බවක්. ඒක ඊටාම වැදගත්. මොකද ඒ විදිහට චීනයේ ආයතනයකට බැංකුවකට ඇමරිකාව දැඩි සම්බාධක පනවන්න ගියොත් ඒකේ බලපෑම ඉරානයෙන් විතරක් නතර වෙන්නේ නැහැ. ඒක ඊළඟට ඇමරිකාව සහ චීනය අතර වෙළඳාමට, ජාත්‍යන්තර බැංකු පද්ධතියට, ලෝක වෙළඳපොළට ඍජුව සම්බන්ධ කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අද තියෙන ප්‍රශ්නය ඉරානයට සම්බාධක බලපානවාද නැද්ද කියන එක විතරක්ම නෙවෙයි. ඉරානයේ හුදකලා කරන්න ගිහිල්ලා ඇමරිකාව චීනය සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද කියන එක ගැනත් අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ අතර ඉරානයේ Tamanට තියෙන බලපරාක්‍රමය, තමන්ගේ වාසිය භාවිතා කරන්න අමතක කරන්නේ නැහැ. ඒ තමයි අපි හැමෝම දන්න හෝමුස් සමෘද්ධ සංධිය. මේ සතියේ අපි දැක්කා ඉරානයේ විසින් නෞකා 45ක් අසාදු ලේඛනයකට ඇතුළත් කරලා තියෙනවා. නැත්නම් අපි කියනවා බ්ලැක් ලිස්ට් කරනවා කියලා. ඒත් එක්කම වුන් කියලා තියෙනවා නාවික නීති කඩ කළොත් දඩ පනවන්නත්, ඒ නෞකා රඳවා ගන්නත්, භාණ්ඩ අත්පත් කරගන්නත් පියවර ගන්න පුළුවන් කියලා. මේ වෙලාවේ හෝමුස් සමෘද්ධ සංධිය හරහා දිනකට තෙල් බැරල් මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන බවට වාර්තා වෙනවා. ඉරානයට මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වහන්න අවශ්‍ය වන්නේ නැහැ. තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න එතනින් යන නෞකාවක් ආරක්ෂිතව ගමනාන්තයට ළඟා වෙයිද කියන සැකය ඇති කළත් ඔවුන්ට ඒ හොඳටම ප්‍රමාණවත්. එතකොට නිකම්ම නැව් රක්ෂණ ගාස්තු ඉහළ යනවා, ප්‍රවාහන වියදම් වැඩි වෙනවා. අවසානයේ ඒ අවදානමේ මිලත් එකතු වෙන්නේ තෙල් මිලටම තමයි. ඒකත් එක්ක ස්වභාවිකවම තෙල් මිල ඉහළ යන්න පටන් ගන්නවා.
හැබැයි දැන් තෙල් වෙළඳ පොලේ තියෙන තවත් ප්‍රශ්නයක් ගැනත් මේ ප්‍රවෘත්තියෙන්ම අවධානය යොමු කරන්නට ඕනේ කියලා කල්පනා කරා. ඒ තමයි බොර තෙල් ගැන විතරක්ම නෙමෙයි අපි අවධානය යොමු කරන්නට ඕනේ. පෙට්‍රෝල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන වැනි පිරිපහදු කරපු ඉන්ධනවල තත්ත්වය ගැනත් අපි අවධානය යොමු කරන්නටම ඕනේ. ආසියාවට ලැබෙන මේ වගේ පිරිපහදු කළ ඉන්ධන ප්‍රමාණය ගැටුමට පෙර තිබුණු මට්ටමට සාපේක්ෂව 121කින් මේ වෙනකොට අඩු වෙලා තිබෙනවා. ඒකෙන් පේන්නේ ලෝකයට බොර තෙල් තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බව. මොකද මේ තෙල් පිරිපහදු කරලා අපි භාවිතා කරන ඉන්ධන බවට පත් කරලා අවශ්‍ය වෙළඳපොළට ගෙනියන්නටත් ඕනේ. ඉතින් ඒ සැපයුම් දාමේ එක් තැනක බාධාවක් ඇති වුණොත් ඒ බලපෑම ඉතාම ඉක්මනින් ලෝක වෙළඳපොළට පැතිරෙන්නට පුළුවන්. මේ අතර වෙළඳපොළට තෙල් සැපයුම් පවත්වාගෙන යන්න හදිසි තෙල් සංචිතත් භාවිතයට අරගෙන තිබෙනවා. නිකුත් කිරීමට සැලසුම් කරලා තිබ්බේ බැරල් මිලියන 400ක හදිසි සංචිතයෙන් බැරල් මිලියන 290ක් පමණ දැනටමත් භාවිතා කරලා තිබෙන බවට තමයි වාර්තා වන්නේ. ඒ වගේම ජූලි මාසයේ මැද ඉඳන් ලෝකයේ තෙල් තොග බැරල් මිලියන 300කින් පමණ අඩු වෙලා තිබෙනවා. මේකෙන් පේන්නේ අපිට වෙළඳපොලේ තියෙන පීඩනය කලින් ගබඩා කරගෙන තිබුණු තෙල් භාවිතා කරලා යම් මට්ටමකට පාලනය කරගෙන තිබුණා. ඒත් අපි හැමෝටම අපේ පොකට් එකට මේක හොඳටම දැනුණා. හැබැයි දැන් ඒ සංචිතත් සීමා වෙමින් පවතිනවා. ඉතින් මේ සියල්ල එකට ගත්තාම අද අපිට පේන්නේ ඉරානයට එරෙහි තවත් සම්බාධක මාලාවක් ඇමරිකාව පනවනවා විතරක් නෙවෙයි මේක බලය භාවිතා කරන වෙනස් ක්‍රම තුනක් එකවර දකින්න ලැබෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ඇමරිකාව තමන්ට තිබෙන මූල්‍ය සහ ආර්ථික බලය එක පැත්තකින් පාවිච්චි කරනවා. අනෙක් පැත්තෙන් ඉරානය විසින් තමන්ගේ භූගෝලීය පිහිටීමෙන් ලැබෙන වාසිය භාවිතා කරමින් මේ තත්ත්වය තුලනය කරන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් චීනය තමන්ගේ විශාල වෙළඳපොලේ බලය භාවිතා කරනවා. අද ලෝකයේ බලවත් රටක් තවත් රටකට බලපෑම් කරන්න හැම වෙලේම මිසයිලයක් යවන්නම අවශ්‍ය වන්නේ නැහැ. මුදල් ගලා යන මාර්ගයක් නවත්වන්නට පුළුවන්. තෙල් ගලාගෙන යන මාර්ගයක අවදානම වැඩි කරන්නට පුළුවන්. වෙළඳපොළකට තියෙන ප්‍රවේශය සීමා කරන්නට පුළුවන්. ඒ නිසා ඉදිරි දිනවල අපි බලන්නට ඕන ප්‍රධානම කාරණාව බවට පත්වන්නේ ඉරානයේ කොහොම මේ ආර්ථික සම්බාධක වලට ප්‍රතිචාර දක්වනවාද කියන කාරණාව විතරක්ම නෙවෙයි ඇමරිකාව තමන්ගේ ආර්ථික බලය චීනය ඉදිරියේ කොච්චරක් දුරට භාවිතා කරන්න සූදානම්ද කියන එක. මොකද ඒ සීමාව පසු කළොත් මේක ඉරානයට එරෙහි සම්බාධක පිළිබඳ කතාවකින් පමණක් නවතින්නේ නැහැ. ඒක වෙනත් දිශානතියකට හැරෙන්නට පුළුවන්. ඒ තමයි ලෝක ආර්ථිකයේ බලය කා අතේද කියන කාරණාව අපිට ඒ ඇතුලේ දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් හෙටත් මේ වගේම ප්‍රවෘත්තියකින් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්.